What's up guys, ඔයගොල්ලෝ මම වෙල්කම් කියලා පිළිගන්නවා මගේ brand new video එකට. ඉතින් වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් වීඩියෝ දැම්මේ නැහැ කියන්නේ මෙහිමයි ඉතින් උනේ. නෑ මොකුත් උන්නේ නැහැ. කියන කම්මැලි කවට තාම වීඩියෝ දාලා නැත්තේ. වෙන මොකුත් නෙවෙයි. ඒක තමයි ඇත්ත. මම මේ කාටවත් කියපු නැති කතාවක් මේ කියන්නේ. මම කම්මැලි කවට තාම වීඩියෝ දැම්මේ. ඔව් ඒක තමයි. අයි වෙයිද මම දන්නේ නැහැ. ඒක කියන්නෙත් නැහැ. මොකද උඹලා බයිලෝනේ මට. කොහොමරි ඉතින් like දාලා වීඩියෝ එකට. like දාලා ඉතින් ආතල්ලයක් ගන්න බලමු හරිද? පොඩ්ඩක් බලන්න මට පොඩි අවස්ථාවක් දීලා බලන්න හරියයි. ඉතින් මම සමහරවිට වීඩියෝ දායි එක දිගට හින්දා පොඩි අවස්ථාවක් දීලා බලන්න. එදා ඉතින් like දාන්න අනිවාර්යයෙන් like දාලා subscribe කරලා තියාගන්න. ඊළඟ අපි බලමු මොනවාද වෙලා තියෙන්නේ කියලා. නාමුණු දෙකක් තියෙන්නේ මම දන්නේ නැහැ මොකක්ද කියලා බලමු. Okay babe, keep your eyes closed. I have a surprise for you. ස්වාගගෙන ඉල්ල I'm gonna surprise put it in දෙන්න. front of your face, all right? මලා. No, I wanted you to sniff it first before you put it in your mouth. Flower, so sweet. I thought it was something else. Yeah. දෝනි ඒක දෝනි ඉන්න මල පැත්තකින් ඉඳලා දෙන්න. හදිසියෙ ඉතින් ඇත්ත හදිසිය වැඩි නේ දෝනිට. සිරාවට කෙල්ලෝ එන වල් මචං ඈ කෙල්ලොන්ගේ හිතවලහ. යකෝ ඇස් වහගන්න කියන මලක් දෙන්න. දෙන්න ඇස් වහගන්න ඕනේ නෑනේ ගෑණි. මෝඩ ගෑණි. ඒ තරම් කැතයි මචං හිත. වල් ගෑනු. මරු කනේ පාර හැබැයි. කනේ පාරක් දෙනවද කියලා. මං හිතන්නේ මේ අක්කගේ TikTok ගන්නනේ අක්කගේ නංගිගේද දන්නේ නැහැ. දැන් නංගිලත් අක්කලා වගේ මම දන්නේ ඈ. TikTok එක ගන්න ලෑස්ති නෑ. අයින් වුණා. ඇයි අත ගෑවේ? ඉන්දියාව මං හිතන්නේ. වීඩියෝ. ඔඩු. බුද්ධ අම්මෝ. පාර උන්න බලන් ඈ. උන්න බලන් පාර. සද්දි. අර බිත්තිය වදින උගේ මූණ ඉත්ති වදින්න යනවනේ. අරු දුවනවා. අඩෝ මේකගේ මේ අත ගෑවිලා මෙහෙමනම් හිතපා වෙන මොකක් හරි වුණා නා. අරු ඉවරයි මචං ඈ. බුදු අම්මෝ. මේ කෙල්ලෝ හරි දරුණුයි ඈ. මේ විහිළුවට තට්ටුවක් දාන්න තමයි වල්කමට නෙවෙයි. කියන්න බෑනේ විහිළුවට දන්නේ නෑනේ. ඒ වගේ කඩේ පාරක් කන්න මොකක්ද ඒකීගේ අත ගෑවෙ එතන ඔහම. යකෝ අත ගාන්නේ මොකටද නිකන් පාඩි ඉන්න කෙල්ලොන්. දැන් ඔබ පාරේ යද්දි කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල ඔබ අත ගාගෙන යනවද නෑනේ ගුන් කතා කියන්න එපා. දැන් ඔබේ කෙල්ල පාරේ යනවා. වෙන එකෙක් ඇවිල්ලා ඒකව අත ගාගෙන යනවා. ඔබ කැමතිද නෑනේ ගුන් කතා කියන්න එපා මචං. මේ වගේ වටබඩු වලට බය වෙන්න සැලකිය යුත්තක් ගරු කරන්න ඕන කෙල්ලන්ට ගරු කරනවා මිසක් මෙහෙම ෆෝම් වෙන හාල් කෑලි ගණන් ගන්නේ නෑ. එහෙම එකක් තියෙන ඒ වුණාට මචං මේ නිකන් ඉන්න කෙල්ලෝ අත ගන්න ඕනේ නෑනේ. 10.4 ග්‍රිෆින්ඩෝ. අන්නේ ග්‍රිෆින්ඩෝ වලට ලකුණු 10යි. ගුටි කෑවා මුතු අම්මෝ. අම්මෝ බංගි කනේ පාර මේ මගේ කනත් මොකක්ද වුණා වගේ කනේ පාරට. කනේ පාර ඈ. ඔන්න මොස් හද්දේ බං ඒකේ. ගානට වදිනවා මූණට ඈ. ඔන්න බලන්න. ඔන්න. හරි කතා කරා. හරි. ඔන්න හරි. වීඩියෝ එකක් කරනවා මම පේන්නේ නැද්ද? පුතු අම්මෝ කෙල්ලෙට පුළුවන්ද බං මේ වගේ පාරක් ගහන්න? Yeah, baby. කෙට්ටුයි කියලා විහිළු කරන උන්ට දවසකට දෙන්න හිතන් ජිම් එකට ගියපු මම දැන් නම් ඇති වගේ උන්ට කෙසෙත මට නම් හිතෙනවා. ඇත්ත ඒක කියන්නේ අනිත් අයට පේන්නුව කරන්න එපා. ඔයගොල්ලෝ කැමති නම් කරන්න. ඒකට අනිත් අයට පේන්න ගන්න එපා නෝන්නේ. බලන්න දැන් මුගේ ඇටකටු කරලා ගියොත් මෙනේ උන් බෙහෙත් කරන්නේ නෑනේ ඇත්තනේ. සම්මාන විතරයි තියෙන්නේ. මියා කලිෆාට සම්මාන විතරයි. දන්නා මට හොඳට මාමා හොඳම නළුවා හොඳම නිලිය මේ අඩෝ කට සම්මාන විතරයි තියෙන්නේ. අපේ අම්මා තාත්තගේ ඉඳලා අඩෝ කටාන ගැලපෙනවා. කාලේ ඉඳලා මම මොන්ටිසෝරි සම්මාන රාජ්‍ය සම්මාන හොඳ නිලියක් මම. අඩෝ සම්මාන විතරයි තියෙන සම්මාන පුකේ උබන්න ඕනේ. මේකේ නම් පුකේ උබන්න සම්මාන ලොරියක්වත් ඕනේ වෙයි. වීඩියෝ එක බලලා මහන්සිද එන්න තේබමු. තේබමු. ඒත් මියන්ති අක්කා තමයි තේ කියලා තියෙන්නේ. මියන්ති කලිකොටුව. ඒ අය වලින් හොඳට වැඩ ගන්නේ අපේ රටේ සිරාවට නේ. පාලට ගියාට තේරුණා පාලනට එකෙක් වඩේ හදනවා. තව එකෙක් නඩිය කෙනෙක් අතරමං වෙලා නඩේ හොයාගන්න බැරුව යාව හොයනවා. එකෙක් නොතේරෙන මිනිස්සුන්ටයි පැහැදිලි කිරීමක් අවශ්‍ය අයටයි සිද්ධිය විද්‍යාත්මකව සහ දාර්ශනිකව පැහැදිලි කරනවා. තව කෙනෙක් පූසානාවන හැටි කියලා දෙනවා. මේ කමෙන්ට් එක දිග වැඩි. වට බෑ කියවන මං රැවටෙන්නේ. හොඳම නිලිය මියා කලිෆා. හොඳම නළුවා ජොනි. නෑ මියා කලිෆා නේ මියා කලිෆා. සම්මාන වෙන දූෂණය කරන්න ඕනි නිර්මාණ. නෑ සම්මාන වෙන දූෂණය කරන්න ඕනේ. මෙයා දූෂණය වෙලා තියෙන ඕනතර. හැබැයි යා කැමැත්තෙන් දූෂණය වෙලා තියෙන්නේ. මේක වෙන කතාවක්. දාරසෝන් වැරදියට කරන්න. කෙල්ලෙක් වුණාම ජිම් යන්න ඕනේ. මේ පේජ් එකෙන් දාලා තියෙන්නේ කෙල්ලෙක් වුණාම ජිම් යන්න ඕනේ කියලා. මගේ කී මම නැතුව මාස 2යි ජිම් ගියේ 3ක් ගහලා.
වැරදියට කරන්න දැල්ල දේවුට ඇත්තට වැරදිට කරන්න ගුටි දෙනවට වැරදි කරාම ඇත්ත වක්කර නරකඩක් කන්න ඇති තකට ගුටියක් දීලා ඇති ගුටි දෙන්න හදාගන්න නවා ට තේරෙන නැත්තේක දැයකට මගේ කියන්න එපා අපේ කියන්න ඕ ඒ ඇත්ත ඒක වෙන්න පුළුව ඉඩාවෙන්ට පා විපතක්න වෙලා තින වුණට කමක් නෑ ලිංක එක නැද්ද මේ වැලක් නෙවෙයි මේ වැලක් නෙවෙයි මොන වැරද්දක් කරාටද ගහලා තියෙන්නේ හරියට එක්සයිස් ටික් කරලා නෑ ඒකනේ කොහොම දෙයක් ඕ හිත හදාගන්නේ තව කල් හිටියත් ගමේ මුන් ගහවිනේ ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත දෙකකට තුනක් සමානුපාතික නෑ තව මාසයක් යවපන් එතකොට සමානුපාතිකයි තව එකක් ගායතට අඩ්ඩෝ සිරාවට කැත වැඩේ මේ මාර වැඩේ වචන් මේ හැම තැනම මේ කෙල්ලෝ වංචා කරන වචන් හරිට මන්දන්න හරිම අවුල්ලේක ඉස්සරාට බ්‍රිලේජන්ජිප් කියල්ලයක් ඉතුරුවේද කියලාත් මට හිතාගන්න බෑ වන්දන්න කෙල්ලෝ හරියට වංචා කරනවා කෙල්ලො කොල්ලො ගත්තාම් මචන් කොල්ල වංචා කරනවා කියලා කෙල්ලො වංචා කරන එක සාධාරණ හේතුවන්නේ මොකද කෙල්ලොන්ගෙන් කොල්ලො බලාපොරොත්තුවෙන් එක දෙයයින්නේ වට යන්නතු ඉන්න එක තා මචන් කෙල්ලෙක්ගෙන් කොල්ලෙක් ඒ වගේම හස්බන්ඩ් කෙනෙක් බලාපොරොත්තු වෙන ලොකුවදේ හරිද තෝට ඒක නැත්තම් මචන් වැඩන්නෑ මොකද කොල්ලොන්ගේ වටේ ගියා කියලා නැතිවෙන්න දෙයක් නෑනේ කොල්ලොන්ගේ වටින්න මචන් කොල්ලෝ කෙල්ලව ආරක්ෂා ගන්න ඕනේ කෑම දෙන්න ඕනේ සල්ලි දෙන්න ඕනේ ඒ ඔක්කොම කරන්න ඕනේ ඒව තමයි කොල්ලොන්ගේ වගකීම කෙල්ලොන්ගේ තියෙන එකම එක වගකීමයි මචන් හරිද ඒ වගකීම අනිවාර්යෙන් ඉෂ්ට කරන්න නැත්තම් ඉතින් ඔයාලට අනේ වන්දදී ඔයාලට කවදාවත් කසාද බැලලා ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ කෙල්ලනේ හරිද ඕගොල්ලෝගේ හොඳට කියන්නේ ඉතින් ඒක තමයි ඇත්ත ඉතින් මන් දන්නේ ඉතින් හැම තැනම වංචා කරන කෙල්ලෝ වැඩි කෙල්ලෝ හරියට වංචා කරනවා මොකද chance වැඩිනේ කෙල්ලොන්ට හින්දා වංචාත් කරනවා වැඩි කැත වැඩ මචං I hope they played this video at his funeral කවුරු හරි මරණ ඩයල් එකේ මල ගෙදර මේක ප්ලේ කරා නම් හරි කියලා කියන්නේ බෝතලේ සික් කරා හරි ෆක් හරි දෙකම තල්ලු කරා හරි මොකද කරන්නේ මොකද අඩෝ මුද්ද වෙන්නල මැදැකිල්ල දික් කරා අම්බෝ ඇත්ත බලු වැඩ කාණ්ඩ පාගේඩිය බෝතල් දෙක වෙන කාටරගෙනියන්ට ගත්ත දෙකක්ද කවුදන්න මේ බව්වැඩ කාණ්ඩ පාටික සල්ලි දෙනවාද නෑන මූඩගේන කිවට් ෆොටෝග්‍රැෆ හොඳ වැඩි ඇයි හොඳ වැඩිය මිනිසුන්ට හොඳ වැඩේ කියන්නවා ජංග මුණාරුණාම මන මාලි වරන් යන වීඩියෝ කරන හරිය පොඩි කෙල්ලම කතගන අර වැටරාරි ඒක පොඩ්ඩක් වැටෙන විදිිය සැකසයිද මචන් මොකද මේ වැටෙන විදිය බල උන්තර බලාන්ගේ ස්ලෝ වෙලා වැටි නොනවලා ඔන්න අර කෙල්ල බොරු කාණ්ඩපා මිනිස්සුන්ට බොරු කාණ්ඩපා විඩියෝල්ල පිස්සුහු අපිස්සු දෙන්න දැන් ඒක තවයකත් තිබ දැන් මේ දෙවනි පිස්සු හරි වාහනයක් එව තවාහනය හරි ට්‍රන්ස්පෝමස් සර ට්‍රන්ස්පෝමස් වාහනය හරි සිරාවට බය වෙනවනයක් ඇත්තර අවුරුදු බෝනස් කියා දෙන්නේ මේක අවුරුද්ධකට මාස 13ක් තියෙනවා කියලා දන්නවද පලයම්බන් යන්න මෝඩෙන්න්නවී පඩි නැතුව තවත් මාසයක්කට අවුරුද්ධ මාස කියත් තියෙනවා 12 සති කියද අවනස් දෙකයි මාස් 12යි දැව 4 අරිකාම 48 Doesn't take a genius to work out. We've got 4 extra weeks. And what do 4 weeks make? There are actually 13 months in a year. We are being paid for 12 months work and we are doing 13 months work a year. නෑ ඕයි දැන් මේවනේ මාසෙට සති 4ක් නෙමෙයි තියෙන්නේ සති 4යි තව දවස් දෙකක් විතර තියෙනවා අනිවාර්යෙන්. එතකොට ඒ දවස් දෙක ගාන එකතු කරාම ඒ ගාන එනවා මචං. බොරු ගන්න එපා මිනිස්සුන්ට. ඒ කියන්නේ දැන් මේවට සති 4ක් වුණාම දවස් 28යි. 28ට තව දෙකක් එකතු කරා 30යි. 30ක් විතර තියෙනවා සමහර මාසවල තමයි අඩු. ඒකනේ එතකොට ඒක හරියන්නේ නැහැ. ගොන් කතා කියන්න බෑ. කෑ ගන්න එපා බෝල ඩයලොග් කාර්යය දැනගත්තොත් තවත් බිලක් එවයි. ඔව් උන් බිලක් කිව්වොත් ඒ බෑනේ ගන්න 12 4 වැඩි කරාම අවුරුදු 4යි 52කින් 4ක් අඩු කරන්නේ මොකටද අවුරුදු නෙවෙයි මේ සති ගැන කියන්නේ සති ගැන කියන්නේ අවුරුදු නෙවෙයි මොඩයා ඒකද අපිට අවුරුදු බෝනස් කියලා දෙන්නේ සිරාවට අඩෝ කොල්ලෝ දැක්කානේ කොල්ලෝ ඉන්නවා මචං විද්‍යාඥයෝ වගේ තමයි කොහොමද දැනුම දැක්කානේ අපි මේව දන්නේ නැහැ මේක බැලුවේ නැත්තම් ඒකට නම් ට්‍රැක පැන්නේ සිරාවට ට්‍රැක පැන්නවා මචං ඔරකාගෙන ගහලා තියෙන්නේ ඔපරේෂන් කරපු එකට කියලා දැනගත්තාම බල්ලෝ තාත්තා කෙනෙක් වෙන්නේ නැද්ද ඒ කියන්නේ බලු දුක ඉතින් දුකම මචං බල්ලොන්ට තියෙන්නේ පංචිකාවත්ත කෙටියෙන්
පංචිකාත මොකද බයිසිකලේ අල්ලන් ඉන්නේ. ඇයිද උස්සන් ගියොත් බෑනේ මචං. සිරාව කතාව පංචිකාවත් එහෙම සින්නක් තියෙනවා. කියන්නේ කට්ටිය කියන්නේ සිරාවට. ඒ කියන්නේ කොච්චර හොරුද ඉන්නේ කිව්වොත් උන්ට පුළුවන් මචං නිකන් අර විනාඩියෙන් වාහනයක් ගලවලා මස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ උන් ඉන්නවා. ඉතින් ඔය හැමෝම හොරු කියලා නෙවෙයි කියන්නේ. මේ වගේ ඩයල් ඉන්නවා. ඉතින් ඒ ඉන්න ඉතින් වෙන්න පුළුවන්. What after looking at this video උඹලා සත්තු වගේ මිනිස්සු මිනිස්සු නොදන්න දෙයක් කිව්වම මම හැසිරෙන එක හරිද මං අහ. ඇත්ත. එහෙම හැසිරෙන්න එපා. එහෙම හැසිරෙන්න එපා. මිනිස්සු මොනවාරි දන්නේ නැති දෙයක් කිව්වාම. යකෝ හොඳට මේකත් පායලා දැන්. ඉතින් මට ප්‍රභා සංශ්ලේෂණය කරන්නද කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය? නෑ නෑ පොඩ්ඩක් යකෝ එච්චරක් බොහොට නෑ. මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ හරිත ශාක පසෙන් හරිත ප්‍රධාන ප්‍රභා ඕයි මේවා දාන්න එපා. මොනවාද මේ උඹලා මේ මොකද්ද මේ এডুকেෂන් channel එකක් කියලා හිතුවද? පිස්සු නටන්න එපා මචං ඈ. උන් හිතනවා ඇති හෙන ලොකු වැඩක් කරා කියලා. ඈ මොකද්ද කරලා තියෙන්නේ? ඈ පිටිපස්සේ පොලිසියද මු නටනවා. ටන්ටක මෝඩ ඉන්න මචං ඈ පොලිසියසා සිරාවට මේව මහලුකු වැඩ නෙවෙයි මචං. මේව මහා නෝන්ඩියට උඹලා ඒව කරනවා නම් මේ වගේ වැඩ කරේ උන් මේක බලනවා නම් මේ වගේ ගොන් වැඩ ගන්න එපා මචං. මේ මිනිස්සු රාජකාරිය කරේ මේ මිනිස්සුන්ට ඉන්න දීපන් පාඩු ඉඳපන් ආතල්ලයක් ගනින්. හැබැයි ඔය ගොන් ආතල් ගන්න එපා. සොම්බි වගේ සිරාවට සොම්බිලා වගේ මචං. මේ වගේ අවදානෙ හිඟා කන අපත ඉවෙමතරෝද නෝන්ඩියෙන්ද මචං. කොල්ලෙක් වුණා පොඩ්ඩක් ඉඳහන් ඩීසන් පිට නටහන් අවුලන්නේ නැහැ. නටන එක ගොන් ආතල් ගන්න එපා. ඉඳලා යාළුවයි මායි පොත් ගන්න ගියාම මොන පොත්ද? ඔබ සඳක් මැයි. ඈ ඔබ සඳක් මැයි. මේක අරගෙන වැඩක් නැහැ. 12ම ගන්න ඕනේ. පොත් 12ම ගන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ. 12ම කියන්නේ? නෑ මේක ඔබ සඳක් මැයිනේ. ජූලි එහෙම ඇතිනේ. නෑ බල්ලෝ මැයි කියන්නේ මාසේ නෙවෙයි. ඈ ජෙනරාල් අවදි. ජෙනරාල් අවදි. සර්පයා තවමත් අවදි. මම හිතන්නේ සර්පයා අවදියෙන් ඉන්නේ නැති ජෙනරාල් බුදියනක. දෙක එකට ගන්න හොඳ නැහැ. අපි නොදන්න ලයිව් මචං. මේක නියමයි. මොකද? ජීවිතේ ජය ගන්න මග. අපි ජීවිතේ ජය ගන්නම එකක් බලලා ගමු නේද? නිකන් මග ඉතින් එකක් ඕනේ නැහැ නේ. ජීවිතේ ජය ගන්න මගනේ ඒකයි. මේක. මොකද? පුරුෂාධිපත්‍ය. පුරුෂාධිපත්‍ය. එපා. ඇයි? එපා. ඕක ගෙදර තියන්නවත් එපා ඕක. තියන්නවත් තියන්න එපා නෝනට පෙන්නන්න. ඔව් ඉවරයි ගුටි කන්න එනවා නේද? මේක මොකද? මේක. මොකද? 550 ජාතක පොත. රුපියල් 550යි. ඒ කියන්නේ කො ජාතකය රුපියලයි. අතෝ සිරාවට ජාතකය රුපියලයි ඒතකොට. ජාතකය රුපියලයි. තව තියෙන්නේ. මේක නියම. මේක ගත්තත් නැතත් මේ කියෙව්වත් නැතත් ගෙදර ගිහලා තියලා තියන්න ඕනේ පේන්නේ. මොකද්ද? 64 මාය. 64 මාය. මොකෝ නෝනාට පේන්න තියලා තියන්න ඕනේ මං කියවලා තියෙනවා වගේ. ඒ මොකෝ? ඉතින් එතකොට එයා දන්නවනේ මම මේවා දන්නවා කියලා. ඒක හොඳයි. ඒක හොඳයි නේ. ඊට පස්සේ උඹලා කන්න වෙනවා අම්බානක. ඒ ගෙදර ඉන්න නේ පුතේ. ඉතින් ඔන්න ඉතින් කන්න යන්න ඉල්ලා කන්න යන්නේ මම දන්නේ. බායි සැලුන් එකේ ඉන්න චාටර්ම බාබරයා ෆ්‍රී වෙලා මන් දිහා බැලුවා. ඉවරයි මචං. දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. මෙහෙම ඉන්න මචං. ඒ සිරා කතාව ඒක සිරා කතාව. මොකද මේ අර චාටර් විදියට කොණ්ඩේ කපන එකයි ඉන්න ඕනේ. ඌ ෆ්‍රී වුණාම ඌ බලනවා ඉන්නේ තව කවුද කොණ්ඩේ කපන්න ඌ එහෙම බලනවා. ඉතින් ඒතකොට පොඩ්ඩක් අහක බලන් හිටියාම පොඩ්ඩක් ෂේප් වෙනවා. නැත්තම් කෙලියොත් ඒක කොණ්ඩේට බෑනේ ගන්න. ඔක්කොම ඉවරයි. ඇත්ත. ට්‍රැක් නෙවෙයි ට්‍රැක් නැව්. ඒ කියන්නේ ට්‍රැක් දාලා නැව් ට්‍රැක්ටර් නැව් what the fuck. අම්මා පැන්ඩා ඒ වුණාට ඒක වැඩි hina යන්නේ නැහැ. ඒ වැඩි hina යන්නේ නැහැ. වැඩි වෙලා බලන්න බෑ. hina යන්නේ. අනික බූට් සින්දුව උද්දාන්නේ හරියන්නේ නැහැ වැඩන්නේ. එමුම රෙදි ගන්න එක එක්කනා එක්ක ගිනි යව්වේ shopping යද්දී ගෙදරට වෙලා full ජොලි ඉන්න මම. ජොලිද කියන්නේ? ජොලිද උඹට? මිදි කකා ඉන්නේ. අම්මා ආවෙන්නේ බා. ඉව් බය වෙලා දුවන්නේවත් නෑ අකෝ මාරහාව තමයි ඉන්නේ. ඒවා හොඳයි මේව බලපු නැති ඇයට. මේව බලපු නැති ඇයට. මූවි එකක් මම ඇත්තටම බලපු මාරම ආසල්ම මූවි එක. ලංකාවේ මම බලපු පැටියෙම hina වෙච්ච ෆිල්ම් එක. නෙළුම්කුල්ල. ඇයි තව ෆිල්ම් තියනවනේ. ඔව් hina යනවද කියන්නේ තරම්. Wait a minute. Who are you? තව නැති.
ඉරාවට එහෙනම් guys ඔයගොල්ලෝ මේක ගන්න like කරන්න comment කරන්න share කරන්න ඒකම channel subscribe කරන්න subscribe කරලා නැත්නම් වෙනද වගේ ඉතින් එකම විදියට තමයි outro එක ගන්න. ඉතින් ගණන් ගන්න එපා. අපි ඉස්සරහට මොකක් හරි වෙනස් කරලා මොකක් හරි කරමු. දැන් ඉතින් මේක තමයි. ඉතින් එහෙම තමයි. වෙන මොනා කරන්නද? එහෙනම් bye bye.